මට තාම උන. අද හෝඩර්ස්ත් වැඩි. හැබැයි ඔයා එහෙම අතාරණ ජාතිය කෙනෙක් නෙමෙයිනේ. මේක තමයි මට ඕනේ උනේ. බලය ජවය ශක්තිය පිරි අපේම පානය නෙස්ටමෝල්ඩ් from Nestle. අනාගතය හරි අතකට නිසි කලට හරි අතකට විශ්වාසය හරි අතකට දිශානතිය හරි අතකට හෙට ලොවම හරි අතකට එදත් අදත් හෙටත් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට රාජ්‍ය රැකවරණයේ ශක්තිය ලබා දෙන දැවන්ත හස්තය ශ්‍රී ලංකා ඉන්ශෝරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් දරුවන් නැනපෝෂ හැමදේම නැති වෙලා එක දෙකින් ආය පටන් ගන්න දන්න මිනිස්සු Are you open? නතර වෙන්න වෙද්දි ඉස්සරහටම යන මිනිස්සු අපේ විශ්වාසය අපේ මැජික් එක ගිලන් රථයකට ඉඩදීම මිනිසත් කමේ වගකීමයි ජීවිතයක් විමන් ඔබේ ඉදිරිය අපි හැර වෙන කවුරු මෙසේ හඳුනයිද තාත්තේ ඒ ගෙදරට මේ වගේ කාමරයක් නම් හදන්න එපා. එතකොට ඒ තාත්තත් ඒ දුවගිතියා නම් බලන එකක් නෑ. වාසිය අවාසිය තීන්දුව කරනට වඩා ජීවිතේ ගෙනියන්නේ මේ ගමනින්නේ. තව එකක් අපු. මෙන්න සර්. ඒක ඔයාට. පාලම හැදුනයින් පස්සේ මාමට තමයි පාඩුව නේද? මගේ පාඩුව වගේද දෙනෝදාහකගේ අනාගතයට හරි පාරක් හැදෙන එක. අද මාමව ගොඩ කරන්නේ මං. ඔයා ඔක හදාගෙන. බයිසිකලේ කැඩුනා නේද? ඒත් ජීවිතේ කඩා වැටෙන්න දෙන්න බෑනේ. එන්න මං ගිහින් බස්සන්න. මාව හරියට අඳුනගත්තෙත් නැතුව ඒ වුණාට මිනිස්සුන්ට මිනිස්සුන්ගේ කරදර අඳුන ගන්න පුළුවන්. එකිනෙකා වටහාගත හැකි අවස්ථා බොහොමයක් අපි දිනකට පසු කරන්නෙමු. කමර්ෂල් ක්‍රෙඩිට්. පුහුණුව හොඳයි. easy madam. easy napkins. Take it. Easy. ඇස ගැටුණු මතකයන් ඔබේ සොඳුරු තිවියේ කඳු අතරේ සීතලේ ලොවක් ප්‍රබෝධමත් කර රට පණ ගැන්වූ ඔබට ලිප්ටන් සෙලුන්ටා කළගුණ. ඉපැරණි රාජධානීවල ප්‍රතාපවත් ඉදිකිරීම් සඳහා මුල් වූයේ යුදාගත් තාක්ෂණයක් උසස් අමුද්‍රව්‍යත්වය අද දවසේ ඉංජිනේරුවන්ගේ තේරීමයි. කල්යත්ම ශක්තිමත් වන අල්ට්‍රටෙක් සිමෙන්තේ ඉංජිනේරුවන්ගේ තේරීමයි. Mactile. Inspiring touch. සිරිලක සිරිකඳ සනසා සිරිදුව නිවසට කැඳවා රෝස කැලින් කැන්දාලා
නව හැඟුමන් කඩේ වහලම දැම්ම කියලා මම හිතුවේ. වසංගතයේ රට වාලා තිබිච්ච වෙලාවේ කාගිල් සමාගම අපිට උදව් කළේ නැත්තම් මේ වෙලාවට අපිත් කඩේ වාලා වේලු. පඩි සතයක්වත් අඩු නොකර රස්සාව ආරක්ෂා කළා. කාගිල් සමාගමනේ අපේ උදව්වට හිටියේ. ඒක අමතක කරන්න බෑනේ මාමේ. අපි අපේ ජාතික වගකීම ඉටු කරමින් ඉදිරියටම කාගිල්ස්. සතුට බෙදන නම ඔබ ළඟ රැඳි නම අවස නිවන නම මුළු පවුලට සතුට සදන සිඟ අති විශිෂ්ට විශ්වාසය. සමහන් අයියෝ බයවෙන්න එපා ළමයෝ. හැමදාම අපි කිරිත් එක්ක සමහන් බනවනේ. සැමදා සමහන් සැමදා සුවෙන්. කමර්ෂල් බැංකුව ළඟ නතර කරලා යමු. මහත්තයා රටේ ඉඳලා ඇවිල්ලත් සල්ලි ගෙනන්නේ නෑ. මං සල්ලි දැම්මේ කමර්ෂල් බැංකුව ගිණුවනේ. අපි යනකොට තිබුණේ මේ ගේ නෙමෙයි. මමත් රට යන්න ඉන්නේ. හැබැයි හම්බ කරන පඩියෙන් කොටසක් මාරු කරන්න එක. කමර්ෂල් බැංකුවේ NRFC ගිණුම. සොසේජස් තියනවද? දෙන්නංකෝ සැඩ සුලං වගේ. කරල්ද? කරල් මෙන්න හතර දෙනම් සූරේ. කීස් එදත් සූරයා අදත් සූරයා. නැවත හමුවෙමු. කීස් කරල් 4 පැකට් එක. අයිය කොස් කියන්නද? කොස් කිරපු කෙනාට තමයි වල්ලි. හරි හරි ඔයාගේ ආසාව හරියන්න මද කිරිකොස් දෙනවා. එන්නපා මමයි කිරිකොස දන්නේ. සුවඳක් එනවා. ඉන්න මේසට එන්නම්. රසයිනේ. කිරිකොස්ම තමයි. රයිගම් සෝයා මීට් කිරිකොස්. කිරිකොස්ම තමයි. කෑම වෙලා නම් පහුවෙලස. කෑම තියනවද වල්ලි? එන්නස බත් තියනවද? බත් නෑ රයිස් තියෙනවා. රයිස් පැස්ට නම් උන්නු උනුවම දෙන්න පුළුවන් මැඩම්. වයිට් රයිස්, රෙඩ් රයිස්. ඕනම වෙලාවක උන්නු උනුවෙම කැමති හැඩයකට දෙන්න පුළුවන් බත තමා දෙවැනි එක රයිස් පැස්ටා. 100% අපේම සහලින් රයිගම් දෙවැනි එක රයිස් පැස්ටා. පැස්ට හැඩට බත්කම. මගේ පෙනුම වගේම බෙහෙත් කෑම බිම ගැන මම හරිම සැලකිලිමත්. ෂූටිංగ్ වලදී හෙම්බිරිසාවක් වුණක් හැදුනම මම ගන්නේ නීරෝග නිර්මදු පේයාව. නිර් කියන්නේ නැහැ. මදු කියන්නේ සීනි. ඒ කියන්නේ සීනි නැති පේයාව. හරිද? බෙහෙතක් හැටියටවත් සීනි හැමදාම පාවිච්චි කරන එක නම් හොඳම නැහැ. ඉඟුරු කොත්තමල්ලි තිත්පිලි ඇතුළු දේශීය ඖෂධ වලින් සීනි නොයදා සෑදුණු නීරෝගා නිර්මත පේයාව. ලෙඩ හදාගන්නේ නැතුව ලෙඩ හොඳ කරගන්නේ.